ළමයෝ. මල්ලි ආයිමත් එනවා වගේ. ඔව්. මල්ලි තමයි. ඔය ආයිත් එන්නේ සල්ලි ඉල්ලන්න. ඊයේත් සල්ලි ඉල්ලලා මෙතන පොරේ. අදත් රුපියල් 50ක් ඉල්ලනවා. බලන්න තියෙනවා නම් කීයක් හරි දීපන්. අද නම් බේරුමක් වෙන්නේ නෑ. තාත්තට එහෙම අඟවන්න එපා. මම ඔබට දෙන්නම්කෝ පස්සේ. අම්මේ මට පරක්කු වෙනවා. එහෙනම් ඉතින් මං අරන් තියන්න දීපු සල්ලි වලින් කීයක් හරි දෙන්න. මේ ගමනවත් මට සාරියක් ගන්න ලැබෙන්නේ නෑ වගේ නං. අම්මේ මං එහෙනම් ගිහින් එන්න. උඹ යන ගමන් කියාගෙන ඵලයන් තාත්තට ඇහිලා බෙහෙත් ටික බොන්නේ කියලා හොඳද? කඩේට මං එන්නම් කියපන්. මං යනවා අම්මේ. අම්මේ මටත් යන්න ඕන. උඹේ කඩි කුලප්පුවට දෙන්න මං සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද උඹ? මේ අහපන් පුතේ. උඹ ඔය විදිහට සල්ලි නාස්ති කරන්න ගියාම මේ ජීවත් වෙන්නේ කොහොමද? අනිත් වැඩ කරන්නේ කොහොමද? උඹේ ඔය යාළුවොත් එක්ක තියෙන ආසරේ ටිකක් නතර කරපන්. අම්මලට උන්නේ නැහනේ මගේ යාළුවෝ ගැන. මගේ යාළුවෝ ගැනයි මගේ ගමන් බිගන් ගැනයි. අම්මලා කියන්නේ මට ගෙදරට වෙලිවලා මේ ආපු පුච්චන්න කියලාද? එහෙම නැත්නම් මේ කඩේට වෙලා තේ ගන්න කියලාද? ඒක නෙවෙයි පුතේ. බලාපන් දැන් තාත්තා අසනීපෙන් ඉඳගෙන කීයක් හරි හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. උඹ මොනවද කරන්න උදව්ව? ඔව් ඉතින් තාත්තා ලෝභකමට සල්ලි පොදි ගහනවා. මං දන්නවා මොකටද පොදි ගහන්නේ කියලා. අත්තර දෙන්න. මට කීයක් හරි දුන්නොත් තමයි අමාරු. එහෙම කතා කරන්න එපා ළමයෝ. අක්කා ගෑනු ළමයා. ඒකේ එළියට පහළියට බහැලා යනකොට ඇඳුමක් අඩුවක් තියෙන්න එපායි. අනිත් එක උඹට වියදම් කරන කොච්චර වියදම් කළාද? දැන් ඔන්න රසාවද මොකද හොයන්නේ කියලා හිටන් මහත්තයෙකුටත් ගාණක් දීලා තියෙනවා. ඔවා කවුද කරන්නේ? තාත්තා තනි මිනිස්සයා. ඇයි එතකොට අර අක්කා පන්ති ගිහින් හම්බ කරන සල්ලි? ඒක මහ ලොකු පඩියක් හම්බ වෙන්නේ නැහැ. අර ගෙදර ඉන්නවට යනවා මිසක්. ඒකේ වියදමටවත් මදි. ඔව් ඉතින් අම්මට පෙන්නේ අක්කා ගැන විතරයිනේ. මට ඉක්මනට යන්න ඕන. අද නම් විලියොන් අයියාගේ හිතේ හැටියට බන ටික අල්ලන්නේ නැත්. ධම්මෝ හවේ රක්කත ධම්මචාරි. අහලා තියෙනව නේද? ඔය ඒකනේ මෙච්චර වෙලාව තෝරලා දුන්නේ. ඕකත් ඉතින් කියන්න දෙයක්ද හැබැයිටම. බුදුබණ කවද්ද බොරු නෙමුදලාලි? මම මේ වයර්ලස් එක අහන ගමන් පත්තරේ බැලුවා. මෙන්න මේ කවි ටික නම් මං හිතන ඇත්තට මේ කාලෙටම ගැලපෙන ඒවා කියලා. තමුසේ ඉතින් කවිකාරයනේ. තමුසේට ඔය ටික පාඩම් කරගත්තාම ඔය මගුල් ගාලකදී කාර්යය හිටියන කවි හිටිය කියන්න පුළුවන්. සරුබිම් නිසරුවි ගෝවිබිම් වියලෙනවා ඔසුගුණ නැති රෝබිය දුක් පල වෙනවා නිසන් හෙලා නුසුදුසුසන් මතු වෙනවා තමදන වඩන්නෝ ඉයලින් වැජඹෙනවා කම්සප්පලොල්ව මහනුන් සිල් හැරලනවා සැමිහට වෛරයෙන් බිරියන් පෙළඹෙනවා මුදලාලි හාමිනේ ඉන්නවද මම මේ දවස් දෙක තුනක් මාව හම්බ වෙන්න කියලා කොහාද කියද්ද නෑ මේ ඔන්න ඔය පැත්තේ ඇති යන්න හාමිනේ බාර වැඩක් වගේ මම මේ බැලුවා කවුද කියලා. දයාවතිනේ. මොකද මේ පැත්තේ මම මේ දුව හම්බ වෙන්න කියලා ආවා. අපේ කොළුවට ඉංග්‍රීසි පොත පොඩ්ඩක් කියව ගන්න පුළුවන්ද කියලා බලන්න. දුව නම් මේ වෙලාවේ නෑ ගෙදර.
බැරි වෙන එකක් නෑ. ළමයා මොන පන්තියේද? පස්වැනියේ හාමිනේ. මේ හාමිනේ. මේ ළමයා ආණ්ඩුවේ ඉස්කෝලේක නෙවෙයිලු නේද උගන්වන්නේ. මොකද්ද මේ පරායිගත්ද මොකද්දලු? මොනවා කරන්නද බං? ආණ්ඩුවේ රස්සාවල් වලට ඉල්ලුම් පත්‍ර දැම්මා කෝ හරියනවා. අරත් ඉතින් ඔය ළමයා ආසත් ඔය රස්සාවටමනේ. විභාග පාස් කරත් ඔච්චරයි. අර ළමයාට පුරුදු වෙන්නත් එක මං ඉතින් ඔය යවන්නේ. අනේ ඒ ළමයා නම් හරිම සීදේවි ළමයා. පාරේ එනකොට උනත් බොහෝම නිවිච්ච පාටයි. හාමිනේ නරකද හොඳ තැනකින් කතා කරලා බැලුවනම් මේ කාලේ හැටියට නැහැ මම මේ කිව්වේ මේ එහෙනම් ආමිනේ දුවාම අහලා බලන්නකෝ මං හෙට කොළුවත් එක්ක මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න මං යන්න හොඳයි මුදලාලිට රෙජිස්ටර් ලියපන් මෙන්න ඔගේ පොඩ්ඩක් සංගලන්න ආමිනේ පුතාට ලියුමක් ඇවිල්ලා මං හිතන්නේ අර මේ අපි කතා කරපුවා රස්සාව ගැනත් දන්නේ ඒ වැඩේ තමයි ග්‍රාම සේවක සහතිකේ ඇපේට සල්ලි අරන් එන්න කියලා තියෙනවා. මේ හදිසියෙ මෙච්චර සල්ලි හොයන්නේ කොහොමද? ඒක නම් ඉතින් කොහොම හරි කරන්න බැරිය. ඒත් මට සැක මේ මිනිහා කොච්චර කාලයක් මේක ඉඳීද කියලා. ඒක නෙමෙයි හාමිනේ. මොනවද මේ ජයසිරි ගැන මේ අහල පහල මිනිස්සු කියන කතා? මොනවද? ඇයි හාමිනේට නැද්ද කිසිම ආරංචියක්? සෝමේ මොකද හදිසියේ? හදිස්සියක් නෑ හාමිනේ. අද රාත්‍රියේ අර ග්‍රාමාරක්ෂක වැඩේට මායි සිරිපාල කොළුවයි ඉස්කෝලේ මාත්‍යාගේ පුතා මාතුම්. අපි තුන් දෙනා යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් රාත්‍රියට තේ ටිකක් බිව්වොත් තමයි හොඳ. ඒක පොඩ්ඩක් මතක් කරලා යන්න කියලා යාවේ. ඕක සුළු වැඩක්නේ. කොයි එකට සෝමේ රැට යනකොට පොඩ්ඩක් දොරට තට්ටු කරගන්නකෝ. හදිසියවත් අපිට නිින්ද ගිහිල්ලා තිබුණොත් ඉතින් හයියෙන් කතා කරත්. එතකොට හැරි. මේ ඒක නෙමෙයි සෝමේ. මොකද අපේ කොළුව ඕකෙන් මග ඇරුණේ. අයියෝ කිව්වේ මේ රැට මේ හොඳ නැහැ කියලා නිදි මරන්න. එහෙනම් මොකද ලෙඩක් තියනවා කියලා කිව්වේ? මොනවා? ඔව්. ඉතින් අපි තීරණය කරා මේ මිනිහට කියලා තේ ටික හදාගන්න. දන්නේද පොඩි කෑමකුත් එක මොකක් හරි. අපිල් කාර්යය නේද මේ පැත්තට එන්නේ රාලහාමිත් එක්ක. ඔව්. එන විදිහෙන් නම් ඒ තරම් සුබ වැඩකට නෙවෙයි වගේ. අපි අර කොස් ගහ දුන්නේ නැති එකට මේ කොන්තරේට දන්නේ නැහැ. වාඩි වෙන්න රාලහාමි. මුදලාලි මං ආවේ ලොකු රාජකාරියකට. හැබැයි වහංගු කරන්නේ නැතුව මට ඇත්තම කියන්න ඕනේ. වහංගු කරන්නේ ඉතින් අපි වරදක් කරලා තියෙන එකක් ඈ. වරදක් කළා නෑ. ඒක තව ටිකකින් එළි වේවි. මම මේ ග්‍රාම සේවක රාලහාමි එක්කගෙනම ආවේ විස්තරي ඔක්කොම දැනගෙන. කියන්නකො මොකද්ද කරලා තියෙන්නේ අපි? පෙරේයිදා හැන්දෑවේ මෙහාට ගෙනාවු මේ කෙහෙල්කන කවුද මෙහෙට අරන් ආවේ? මෙහා කොටේ තියෙන එක. ඔව්. මේක අර කොළුව නේද? අර මේ තෙපානිස්ගේ කොළුව. ඔය කොළුව නිතරම මෙහාට කෙහෙල්කන් ගේනවා. වෙනත් වෙලඳන් ගේනවා. කීයක් දුන්නද මේකට? රුපියල් 50ක් දුන්නා. පස්සේ ඉතින් මේ පින්සෙන්ඩ් වෙන්න ගත්ත තව රුපියල් 10ක් දෙන්න කියලා මං ඒකත් දුන්නා.